වැල්ලවත්ත ප්‍රදේශයේ LTT යුදයෙන් මියගිය සිවිල් වැසියන් වෙනුවෙන් සැමරුමක් කළා නම් ඔන්න අපට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද කියනවා නම් ඒ අහිංසක සිවිල් වැසියන් නියෝජනය කළේ අපේ රට. ඔවුනුත් අපේ රටේ කොටසක්. එහෙම අයට පහනක් පත්තු කරලා සැමරුමක් කරාට අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද අපිටත් ඒ ගැන දුකයි. මෙහෙමයි. මියගිය මිනිස්සු සමරන්න ඕනම කෙනෙක්ට අයිතිය තියෙනවා. ඒකට සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා ඕනම කෙනෙක්ට ඒ සඳහා අයිතිය තියෙනවා. හැබැයි එහෙමයි කියලා මේක ජනසංහාර දිනයක් විදිහට හරි එහෙමත් නැතිනම් LTTE සැමරුම් දිනයක් විදිහට හරි කරන්න ඕනි නෑ. මේක ජනසංහාර දිනයක් විදිහට ඔබ සැමරුවහොත් අපේ ආරක්ෂක හමුදාවට ඍජුවම යුද අපරාධ චෝදනා එල්ල වෙනවා. මේක LTTE සැමරුමක් විදිහට කළා නම් අපි මිනිමරු ත්‍රස්තවාදී සැමරීමක් කළා වෙනවා. මේ විදි දෙකට පරිබාහිරව ඕනෑම ක්‍රමවේදයකට ඔබට පුළුවන් මියගිය අහිංසක සිවිල් වැසියන් සිහිපත් කරන්න. LTTE මිනිමරුවන් සමරන්න එපා කියන්න විශේෂ කාරණයක් තියෙනවා. මොකද LTTE ත්‍රස්තවාදයේ ඉවර වුණාට පස්සේ 12000කට ආසන්න සංඛ්‍යාවක් පුනරුත්ථාපනය කරනවා. ඊට පස්සේ ඔවුන් නැවත මේ රටට සාමාන්‍ය සිවිල් පුරවැසියන් විදිහට එළියට එනවා. එතකොට මෙන්න මේ වගේ කැරලි, මේ වගේ සංවිධානාත්මක අපරාධ මෙහෙවන NGO සංවිධානවලට එහෙමත් නැත්නම් අන්තවාදී නඩවලට මේ එදා නිදහස් වෙලා ගියපු එදා සමාජයට හොඳ මිනිස්සු විදිහට එකතු වෙච්චි අර පුනරුත්ථාපනය කරපු වැසියන් ඒ දෙමළ ප්‍රජාව නැවත ත්‍රස්තවාදීන් විදිහට ඉලක්ක කරන එක මහ ලොකු දෙයක් වෙන්නේ නැහැ. මෙහෙම දේවල් වෙද්දී මේ රට නැවත බෙදුම්වාදයට අරගෙන යන කල්ලිවලට ඒ අහිංසක මිනිස්සු යූස් කරන්න පුළුවන්. ඒ වගේම තවමත් ප්‍රභාකරන් මිනිමරුවෙක් කියලා කියන්න අකමැති අය ඊළාම් ත්‍රස්තවාදය තුල හිටපු ඒ අන්තවාදී කණ්ඩායම් දේශද්‍රෝහීන් විදියට නම් කරන්න අකමැති අය වගේම සරත් පොන්සේකා, වසන්ත කරන්නාගොඩ, රොෂාන් ගුණතිලක, කමල් ගුණරත්න, ශවේන්ද්‍ර සිල්වා, ප්‍රසන්න සිල්වා, චාලි ගාල්ලගේ, සරත් වීරසේකර වගේ ශ්‍රේෂ්ඨ හමුදා නායකයින්ට ගෞරව කරන්න දිව නැමෙන්නේ නැති පිරිස් තවමත් මේ රටේ ඉන්නවා. මොන වගේ දේශපාලන මතිමතාන්තර ඔබට තිබුණත් මේ සටනට නායකත්වය දුන්නු මහින්ද රාජපක්ෂ වගේම ගෝඨාභය රාජපක්ෂත් අපිට මෙතනදී අමතක කරන්න බෑ. මේ රට තුල නැවත ඊළාම් ත්‍රස්තවාදයට ඉඩක් එපා. වසරිස්තාන් කණ්ඩායම් වලටත් එහෙමයි. මේ රට තුල කිසිම බෙදුම්වාදී අන්තවාදයකට අපි ඉඩ තියන්න නරකයි. එදා ඉපදුණු දරුවන්ට අද නිදහසේ හුස්ම ගන්නට බිමක් ඉතුරු කරපු ඒ මහා රණවිරුවන්ට තවත් වෙනත් ආදේශක ගේන්න එපා. රණවිරුවා කියන නම වෙනත් තැන්වලට යොදවන්න එපා. ඔන්න ඕකයි කියන්නේ රටක ඉතිහාසය අපි කිසිම මොහොතකදී පැත්තකින් තියන්න හොඳ නෑ. කාලයක් මේ මාතෘකාවට එක එක බලපෑම් ආවා. මොනවා වුණත් අපිට මුල අමතක නම් කවදාවත් අනාගතයක් ගොඩනගන්න බෑ. ඔබ ගාව විවිධ දේශපාලන මතිමතාන්තර ඇති. පක්ෂ දේශපාලනයට විතරක් ඒ දේවල් තියාගන්න. හැබැයි මේ වගේ බරපතල ප්‍රශ්න දිහා ඒ හුණ්ඩු වලින් බලන්න නම් එපා.